දවසක් ඒවා Samurai Language com එකක එකතු වෙලා ඉන්න සියලු දෙනාට. ඔන්න අද JLPT N2 වලට අදාළ වැදගත් කරන ඔබට දැනගන්නට ඕනම කරන ව්‍යාකරණ කොටස් කිහිපයක් ඉගෙන ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න අලුත් වීඩියෝ එකක් ආපු සැනින් ඔයගොල්ලෝ දැනගන්නට පුළුවන්. වීඩියෝ එකට like කරන්න, comment කරන්න, වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. ඒතර කලින් වීඩියෝ එකත් බලන්න අමතක කරන්න මේ වීඩියෝට යටින් මම description box එකේ දාලා තියෙනවා link එක. right එහෙනම් අපි අද කෙලින්ම පාඩමට යන්න. අද කතා කරන පළවෙනි ග්‍රැමර් එක තමයි මේ යොසුරුනි කියන ග්‍රැමර් එක. තාමත්ම වැදගත් ග්‍රැමර් එකක්. දැන් මේක තියෙන විදිහට මම ඔයගොල්ලන්ට විස්තර කරන්නම්. ඒතර මෙතන තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති යොසුරුනි කියන එකේ තේරුම තමයි මෙතනදී සුමාරි. සුමාරි කියන්නේ වෙනත් විදිහකින් කිහිවොත් කියන අදහස තමයි මෙතන සමානයි මේ අදහසට. right එතකොට යොසුරුනි කියන්නේ වෙනස් විදිහකින් කිව්වොත් කියන්නේ නැත්තම් කෙටියෙන් කිව්වොත් කියන්නේ යම්කිසි වාක්‍යයක් විස්තර කරද්දී ඒක පළවෙනියට කියපු කොටස නැවත සැරයක් සරලව කිව්වොත් කියන එක කෙටියෙන් කිව්වොත් කියන එක නැත්තම් වෙනත් විදිහකින් කලින් කියපු දේ කියන්න යනකොට භාවිතා කරන ග්‍රැමර් එකක් තමයි මේ යොසුරුනි. එතකොට දෙවෙනි වාක්‍යය මුලට තමයි යෙදෙන්නේ. right අපි බලමු කොහොමද වාක්‍ය වලදී භාවිතා කරන්නේ කියලා. right දැන් පළවෙනි වාක්‍යය බලමු මෙතන. සියයිනි ඕමකෙස්තා යොසුරුනි අයිතේනෝ චීමිතෝ චිගරාගා සාගා අත්තතෝ යකොතෝදා. right ඒක මෙතන තවත් මේකේ තේරුමක් දාලා තියෙනවා. මතොමෙතේ යූතෝ. මතොමෙතේ යූතෝ කියන්නේ මේක කෙටියෙන් කිව්වොත් නැත්තම් මේක සරලව කිව්වොත් කියන අදහස. right බලමු එතකොට මෙතන සියයිනි කියන්නේ තරඟයේදී ඕමකේ ස්ථායි කියන්නේ දරුණු ලෙස පරාජයටපත් වුණා. සුරුනිවා කෙටියෙන් කිව්වොත් නැත්තම් වෙනත් විදියකින් කිව්වොත් පළවෙනි වාක්‍යය විස්තර කරනකොට නේ අයිතේනෝ චීමුතෝ චිගරානුසාගා අත්තතොයිකතෝද. ඒ කියන්නේ ප්‍රතිවාදී කණ්ඩායමේ අයිති කියන්නේ ප්‍රතිවාදී කණ්ඩායමනේ. එතකොට මේ කණ්ඩායමේ අපේ කණ්ඩායමේ අතර තියෙන මේ හැකියාව නැත්තම් ශක්තිය කියන එකේ වෙනසක් තිබුණා කියන එකයි කියන එක තමයි මෙතනින් කියන්නේ. right මේ සාගා කියන්නේ වෙනස කියන එක. right අත්තතයු කොතෝද තිබුණා කියන එකයි. ඒකට පළවෙනි වාක්‍යය තමයි මේක සරලව ඊළඟට විස්තර කරන්න මේ යොසුරුනි ග්‍රැමර් එක භාවිතා කරලා. right සියයිනි ඕමකෙස්තා දරුණු ලෙස තරඟේ පරාජයටපත් වුණා. කෙටියෙන් කිව්වොත් තවත් විදියකින් කිව්වොත් සරලව කිව්වොත් ප්‍රතිවාදී කණ්ඩායමේ ශක්තිය නැත්නම් හැකියාව සහ අපේ කණ්ඩායමේ හැකියාව අතර වෙනසක් තිබුණා කියන එකයි කියන එක තමයි මෙතනින් කියන්නේ. මතොමෙතේ යූතෝ. right ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. හරි ලේසි. right එතකොට අනිත් එක තමයි මේ තේරුම මතක් කරගද්දි මේ අනිත් වචනම් මතක තියාගන්න. සුමාරි මතොමෙතේ යූතෝ කියන එක තමයි මේ යොසුරුනි කියන ග්‍රැමර් එක භාවිතා කරන. හොඳට මතක තියාගන්න. එතකොට පළවෙනි වාක්‍ය කෙටියෙන් කියන්න සම්පින්ඩණය කරලා කියන්න භාවිතා කරන ග්‍රැමර් එකක් තමයි. එතකොට දෙවෙනි වාක්‍යය මුලින් තමයි මේක යෙදෙන්නේ. right අපි ඊළඟ වාක්‍යයත් පොඩ්ඩක් බලමු. කරේවා ඉචිදොමෝ නියුසෝ සිනකත්තා යොසුරුනි සයිනෝගා නකත්තතෝ යුකොතෝදා. right ඔහු එකම සැරයක්වත් සම්මානයක් දෙනල නැහැ. අතීත කලින් කියන්නේ නියුසෝ කියන්නේ සම්මානයක් දිනාගත්තේ නැහැ. යොසුරුනි කෙටියෙන් කිව්වොත් නැත්තම් සරලව කිව්වොත් නැත්තම් වෙනත් විදියකින් කිව්වොත් කියන අදහස තමයි යොසුරුනි කියන්නේ. සයිනෝගා නකත්තතෝයු කොතෝද. කෙටියෙන් කිව්වොත් ඇයි එහෙම වුණා කියන එකට හේතුව කෙටියෙන්ම කිව්වොත් කියන එක තමයි දෙවෙනි වාක්‍යයෙන් මේ කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් ඔහුගේ දක්ෂතාවය තිබුණේ නැහැ කියන එකයි. ඒක දිනා ගන්න තරම් ඔහුගේ දක්ෂතාවයක් තිබුණේ නැහැ කියන එකයි. ඔහු කිසිම විටකවත් මේ සම්මානයක් දිනාගත්තේ නැති එකට හේතුව කියන එක තමයි මේ වාක්‍යයේ තේරුම. right ඉචිදෝ කියන්නේ එක සැරයක්වත් ඔහු සම්මානයක් දෙන්නලා නැහැ. යොසුරුනි කෙටියෙන් කිව්වොත් ඇයි ඒකට හේතුව ඔහුගේ හැකියාවක් තිබුණේ නැහැ කියන එකයි. මතොමෙතේ යූතෝ කියන එකනේ. right දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. හරි ලේසි. right එච්චර ලොකු දෙයක් නෙවෙයි.
මේකේ තේරුම දැනගෙන හිටියොත් ජල්පිටෙන් ඉච්චි වගේ නෙවෙයි ඒ වගේ තියෙන ග්‍රැම එක වගේ නෙවෙයි මේ N2 ග්‍රැම හරි ලේසි තේරුම දැනගෙන හිටියොත් ගොඩක් දුරට වාක්‍ය තේරුම් ගන්නට පුළුවන්. right. අද කතා කරන දෙවෙනි ග්‍රැම එක තමයි සිකාමෝ. සිකාමෝ. right. අපි බලමු කොහොමද මේ ග්‍රැම එක භාවිතා කරන්නේ තේරුමත් එක්ක කොහොමද කියන එක. right. එතකොට සිකාමෝ කියන එකේ තේරුම තවත් තේරුමක් තමයි සොනෝවේ නැත්තම් සරණි. සොනෝවේ නැත්තම් සරණි. එපමණක් නොවේ කියන අදහස. right. ඊට ඉහළින් නේ කිව්වොත් නැත්තම් එපමණක් නොවේ කියන අදහස තමයි මේකේ තේරුම. අපි බලමු කොහොමද වාක්‍යවලදී මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා. right. කනෝජෝවා බීජින්දේ අතමගයි සිකාමෝ සේකකුමෝයි. right. මොකද්ද මෙතන කියන්නේ? ඇය ලස්සනයි බුද්ධිමත්. ඇය ලස්සනයි බුද්ධිමත්. කනජෝවා බීජින්දා කියන්නේ ලස්සනයි සුරූපිනියක් නේ. දේ ඒ වගේම තමයි අතමගා ඊ හරි බුද්ධිමත්. ඊට පස්සේ තවදුරටත් මේක විස්තර කරද්දි තමයි මේක මේ සිකමෝ කියන ග්‍රැම එක භාවිතා කරන්නේ. එපමණක් නොවේ තවදුරටත් විස්තර කරනවානේ පළවෙනි ග්‍රැම එක. right. පළවෙනි වාක්‍ය පළවෙනියට කියපු දේ තවදුරටත් විස්තර කරන්න තමයි භාවිතා කරන්නේ. අපි කලින් ග්‍රැම එක පළවෙනියට කියපු කතාව සරලව කියන්න භාවිතා කළේ යෝසුරුනි කියන එකනේ. සිකමෝ කියන එක තවදුරටත් විස්තර කරන්න තමයි භාවිතා කරන්නේ. right. මෙතන කියනවා සිකමෝ සේකකුමෝයි. ඒ විතරක් නෙවෙයි ඇගේ පෞරුෂයත් හරිම ඉහළයි හරිම හොඳයි කියන එක. දැන් මෙතන සරලව තියෙනවා මේ සොරේ දකේ දෙනාකු. right. ඒ විතරක් නෙවෙයි. එහෙනම් මේ විතරක් නෙවෙයි. මේකත් හොඳයි. right. කනජෝවා බීජින්දේ අතමගයි සිකමෝ සේකකුමෝයි. ඇය හරිම ලස්සනයි. ඒ වගේම හරිම ලස්සනයි වගේම හරිම බුද්ධිමත්. ඒ විතරක් නොවේ. පෞරුෂයත් හරිම හොඳයි කියන අදහස. right. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ සිකමෝ කියන එකේ තේරුම නේ ග්‍රැම එකේ. right. අපි දෙවෙනි වාක්‍ය බලමු. සෙන්ජිත්සු තොමත්තා හොතරුවා ෆුරුකුතේ තකකත්තා සිකමෝ සාවිසගා වරුකත්තනොදේ මෝ නිදොතෝ. එකෙනයි කියලා මෙයා කියනවා. මොකද කියන්නේ ගිය සතියේ නැවතිච්ච හොටෙල් එක හරිම පරණයි. ඒ වගේම හරිම මිල ගණන්. ඒ විතරක් නෙවෙයි. සේවිසිගා වරුකත්තනොදේ. ඒ සේවිස් එක හරිම නරකයි. කියන හොඳ උනේ නෑ. ඒක නිසා නොදේ මෝ නිදොතෝ දෙවෙනි සැරයක්. එක සැරයක් ගියා මෝ නිදොතෝ කියන්නේ දෙවෙනි සැරයක්. ඒ කියන්නේ අය සැරයක් යන්නේ නෑ. එකනයි කියන එක තමයි කියන්නේ. සුරේදේ නක. right. එතකොට මේ සිකමු කියන එක හොඳ විස්තර කරන්නත් නරක විස්තර කරන්නත් භාවිතා කරනවා. right. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි ඇති සිකමු කියන එක හරිම ලේසි. එතකොට යෝසුරුනි සිකමෝ. right. හරිම ලේසි. තේරුම් මතක තියාගත්තා නම් හරියට විභාගයේදී අපිට උත්තරේ හොයාගන්නට පුළුවන්. උත්තරේ තේරුම් ගන්නට පුළුවන්. right. ඔන්න අපි සිකමොත් සාකච්ඡා කරා. අපි ඊළඟ ග්‍රැම එකටත් ඉක්මනට යන්න. අද තුන්වෙනි අවසාන ග්‍රැම එක තමයි ඔමකෙනි කියන ග්‍රැම එක. right. අපි යන් ග්‍රැම එකට. තුන්වෙනි ග්‍රැම එක තමයි ඔමකෙනි. ඔමකෙනි කියන ග්‍රැම එක. අන්න මේ ග්‍රැම එක පොඩ්ඩක් අහලා පුරුදු නැති වෙනවා ග්‍රැම එකක්. ඒ කියන්නේ අහලා පුරුදු නැති ග්‍රැම එකක් N1 කරපු අය N4 කරපු අය N2 කරන්න ගියාම. ඉතින් ඒක නිසා තමයි මම මේ වැදගත් ග්‍රැම ටික ඕගොල්ලන්ට භාවිතා කරන්නේ. එතකොට අර යෝසුරුනි සිකමු කියන ග්‍රැම එක හරි අනිවාර්යෙන් JLPT N2 වලට ඉතාමත් වැදගත්. නිතර භාවිතය කරන නිසා සාමාන්‍ය ජපන් ජීවිතයේදී ලියන්න කියන්න ඉතාමත්ම වැදගත්. right. ඒක නිසා අපි තුන්වෙනි ග්‍රැම එකට එනකොට ඔමකෙනි නිතර අර පුරුදු නැති මතක තියාගන්න බැරි ග්‍රැම එකක් මේක. right. ඒකයි මේක වැදගත්ම. ඒකට මේකෙදි තේරුම හොඳට මතක තියාගත්තොත් හරිම ලේසි භාගයේදී. අපි බලමු කොහොමද මේක භාවිතා වෙන්නේ කියලා. right. එතකොට අපි අර සිකමෝ කියන එකේදී භාවිතා කරපු තේරුමට වඩා දෙයක් භාවිතා කරද්දී තමයි මේක මේ ඔමකෙනි කියන එක භාවිතා කරන්නේ. එතකොට සිකමෝ කියන එකට වඩා තීව්‍ර ග්‍රැම එකක් තමයි එකම තේරුම. නමුත් ඊට වඩා වැදගත් එකක් තමයි මේ ඔමකෙනි කියන්නේ. right. අපි බලමු වාක්‍ය අනුසාරයෙන් කොහොමද ඒක සාකච්ඡා වෙන්නේ කියලා. right. පළවෙනි වාක්‍යය. නිහොන්නෝ නත්සෝ අත්සුයිසි ඔමකෙනි
සික්කෙමෝ ඕයි දෙස්. රයිට්. ඒතකොට බලන්න මේක තේරුම ජපානයේ ගිම්හානේ. රයිට්. ජපානයේ ගිම්හානේ උණුසුම් වන අතර අත්සුයිසි. නිහොන්නෝ නත්සුව අත්සුයිසි. ජපානයේ ගිම්මානේ රස්නේ වන අතර මකෙනි. ඒ විතරක් නෙවෙයි. ඒ වගේම ඊට එහා ගිය හේතුව තමයි සික්කෙමෝ ඕයි දෙස්. ඒ කියන්නේ වායුගෝලයේ තෙතමනය ඉහළයි. සික්කේ කියන්නේ තෙතමනේ. රයිට්. ජල වාෂ්ප ගොඩක් තියෙනවා කියන එක. මෝ ඕයි දෙස්. රයිට්. එතකොට මේ පළවෙනි වාක්‍ය තවදුරටත් විස්තර කරන්නේ තමයි මේ ඔමකෙනි කියන ග්‍රැම එකත් භාවිතා කරන්න. බලන්න නිහොන්නෝ නත්සු වා අත්සුයිසි. ජපානයේ ගිම්මානේ හරිම උණුසුම්. ඔමකෙනි ඊට එහා ගිය එපමණක් නොව රයිට් සික්කෙමෝ ඕයි දෙස්. රයිට්. ඒ කියන්නේ රස්නය වගේම මේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණයත් වැඩි. ඒක නිසා ඇඟට හරිම තෙහෙට්ටු ගතියක් ගෙන දෙනවා කියන එක තමයි මේ වාක්‍යයේ තේරුම. සොරණි කුවේතේ. ඒ කියන්නේ මීට අමතරව මේ සික්කෙමෝ ඕයි දෙස් කියන හේතුවත් මෙතනදී උමකැනි කියන ග්‍රැම එකට පස්සේ විස්තර කරනවා. රයිට්. රයිට්. ඒතර ඕගොල්ලෝ බලන්න අමාරු නෑ JLPT ග්‍රැම. නමුත් තේරුම මතක තියා ගැනීම තමයි ඉතාමත්ම වැදගත්. එතකොට මෙහිදී මම කතා කරන ග්‍රැමටික හරිම වැදගත්. මොකද හරිම ඇඩ්වාන්ස් ග්‍රැමටික තමයි මේ කතා කරන්නේ JLPT N2. එතකොට ඒ ටික මතක තියාගත්තොත් අනිත් ටික ඕගොල්ලොන්ට N1 වලදී භාවිතා වෙන ග්‍රැම එක්ක එන ග්‍රැම තමයි තියෙන්නේ. එතකොට මේ කතා කරන ග්‍රැම තුනම හරිම වැදගත් ඕගොල්ලොන්ගේ JLPT N2 එක ගොඩ දා ගන්න. එහෙනම් ඔන්න අදත් අපි ග්‍රැම තුනක් කතා කරා. මොකද පළවෙනි එක යෝසුරුනි, දෙවෙනි එක සිකමෝ, තුන්වෙනි එක ඔමකෙනි කියන ග්‍රැම එක. එතකොට මේ ග්‍රැම තුනේම තේරුම එකයි. නේ? එක වගේ. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති එක වගේ. නමුත් හොඳට මේ සාකච්ඡා කරපු තුනම වෙන්වෙන්ම පොඩ්ඩක් නැවත සැරයක් තේරුම් කරලා බලන්න. රයිට්. එතකොට ඕගොල්ලන්ට පැහැදිලි කිසියම් වූ වෙනසක් තියෙනවා කියන එක. රයිට්. එතකොට අද පාඩමෙන් ඔන්න සමුගන්නවා. කලින් පාඩමත් බලලා ඊළඟ පාඩමත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට එනකල් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේ තමයි link bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් ආපු සැනින් ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.